පැල් කෙටියක් හදාගෙන මිනිස්සෙක් කුඹුරු වැඩ කරගෙන ඉන්නවා. ස්වාමීන් වහන්සේ නම පින්ඩපාත වලින් රහත් වෙලානේ. පොඩි වැස්සක් ආවා. ඉක්මනට අර කුටියට වැඩියා. අර පැල් කෙටියට. ඊට පැල් කෙටියේ අර පොද වැටෙනකොට ඒ සීතලේ ඇස් දෙක පියාගෙන භාවනා කරද්දි ඒ හිත ගොඩාක් වැඩිලා ගියා. ඒ පැල් කෙටිය තුලම අරහත්ත්වයටපත් වුණා. මේ ඔක තේරගතවල තියෙනවා. ඊට පස්සේ ওই පොද වැඩි වීගෙන යනකොට අර කුඹුරේ අයින හිටව මිනිස්සයා දැන් එනවා. එනකොට තේරුණා කවුරු හරි ඇතුලේ ඉන්නවා කියලා. කවුද ඇතුලේ ඉන්නේ? රහතන් වහන්සේ දේශනා කරනවා. උපාසකය සතුටු වෙන්න. ඔබගේ කුටියේ වැඩ ඉන්න භික්ෂුවා. ඔබගේ කුටිය තුල මේ භික්ෂුව නිකලස් වුණා කියලා. ඒ ඇතිවෙච්ච සතුට ප්‍රීතිය ඒ උපාසක මහත්තයාට බුදුරජාණන් වහන්සේ රශ්මි ධාරාවක් එවමින් දේශනා කරන භික්ෂුව මේ උපාසක මහත්තයාට මේ ඇතිවෙච්ච ප්‍රසාදය මොහු අනාගතේ රතන කුටික නමින් පසේ බුදු වෙනවා.